මේ රටේ දේශපාලන බලය වෙනත් කුමන බලයක් ධන බලය, දේශපාලන බලය, අවි බලය මේවා යොදාගෙන චණ්ඩිකම් කරපු යුගයේ අවසන් වෙලා තිබෙනවා. ඒ යුගයේ ඉතිහාසයට උරුම වෙන ගමන් එවැනි චණ්ඩීන්ට අද දවසේ නීති අකුරට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. හොඳම දේ අඩුම මිලට කසාදෙල ග්‍රීන් සුපර් කඩවෙල අතුරුගිරිය මාතලේ නානම්මල කණිමුල්ල ගම්බල මෙහෙමයි අපි නම් මං හිතන්නේ විරුද්ධ පක්ෂය දැනගන්න ඕන අපි පාතාලයටවත් මන්ද්‍රව්‍ය ජාවාරම් කරවන්නටවත් කිසිවෙකුට යටත් වෙන ආණ්ඩුවක් නෙවෙයි. නමුත් යම් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් යම් තීන්දුව ගන්න සිදු වෙනවා. ඉතින් හැර වෙන කිසිවක් නෙවෙයි. මේ වෙනකොටත් අපි දන්නවා පාතාල ක්‍රියාකාරකම් සැලකිය යුතු මට්ටමකින් අපි රටේ අවම කරන්නට කටයුතු කරලා තිබෙනවා. ඒක මද්දම ජාවාරම් වලට වැට බඳිමින් කටයුතු කරමින් තිබෙනවා. අපි මේ කිසිවකට යටත් නැහැ. අපි ආවේ මේ රටේ බලයට කිසිවෙකුට යටත් වෙලා මේ අපේ ක්‍රියාමාර්ග හකුල ගන්න නෙවෙයි. ඒ ක්‍රියාමාර්ග අපි ඉදිරියට ගෙනියමින් රටේ ජනතාවට පොරොන්දු වන ලෙසම ජනතා අභිලාෂ නිතු කරන්න ඕන කරන අපි ක්‍රියාමාර්ග සියල්ල ගන්නවා. ඒ ගැන කිසිවෙක් සැක සංකා තියාගන්න ඕනේ. ඉතින් අපි දන්නවා මේ විපක්ෂයේ කාටද පාතාල සම්බන්ධකම් ඒ වගේම මත්ද්‍රව්‍ය සම්බන්ධකම් සහ අනිකුත් කටයුතු වලට ඔවුන් දායකුනේ කොහොමද? ඒ දායක වෙච්ච දැන් තෙලිදරව් වෙමින් තිබෙනවා. ඔවුන් දඬුවම් වෙමින් තිබෙනවා. මන්ත්‍රීවරුන්ට ගණන්කාරකම් කරන්න බෑ කියලා අදත් ඔප්පු වෙලා තියෙනවා. චමින්ද විජය ගැන මොකක්ද ඔබතුමාගේ අදහස? මම හිතන්නේ බදුල්ල මහාධිකරණයේදී අද දවසේ තීන්දුවක් ලබා දීලා තිබෙනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සම්බන්ධයෙන්. ඉතින් මේකෙන් තවදුරටත් ඔප්පු වෙමින් තිබෙනවා මේ රටේ දේශපාලන බලය වෙනත් කුමන බලයක්. ධන බලය, දේශපාලන බලය, අවි බලය මේවා යොදාගෙන චණ්ඩිකම් කරපු යුගයේ අවසන් වෙලා තිබෙනවා. ඒ යුගයේ ඉතිහාසයට උරුම වෙන ගමන් එවැනි චණ්ඩීන්ට අද දවසේ නීති අකුරට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ නිසා මන්ත්‍රීවරු ලෙස චණ්ඩිකම් කරන අයටත්, මන්ත්‍රීවරුන්ගේ අනුහසින් චණ්ඩිකම් කරන අයටත් තවදුරටත් ගම්වල ඉන්න කුඩා චණ්ඩීන්ටත් අපි කියන්න ඕනකම තිබෙනවා. කිසිදු චණ්ඩිකමකට මේ රටේ ඉඩක් නැහැ. දැන් පුරවැසි බලය තාමත් හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.